ශාසනාව සිදු කරන්නට නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ බදුබද සේනා සංවිධායක ශාස්ත්‍රපති පඬිත අවසරයි අතිපූජ්‍ය කිරම විමල ජෝති නායක ස්වාමීන් වහන්සේට සංවිධායක හාමුදුරුවන්ගෙන් ඇහුවා යන්නේ මෙතන ගැත්තයට ධර්මශාලාවක් ගන්න නැතුව කියලා. ඒ වෙලාවේ නම් මම කතා කරනවා මට කතා කරන්න තමාරු වෙනවා. මොකද මේ අපිට තියෙන දුක් ගැහැට ප්‍රශ්න මදිවට අපේ බෞද්ධයට ගෙමේ ගිනි කාස්ට කවුවේ තියාගෙන තවදුරටත් දුක් දෙන එක අපිට ඉවසන්නේ නැති නිසා. පින්වත්නි අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ අපි මේ බුදුබල සේනා සංවිධානයේ හැටියට ඈලියගොඩ නගරයට ඇවිල්ලා මේ කතා කරන්නේ අපේ උරුමය. අද ඊයේ උරුමයක් නෙවෙයි අවුරුදු 2500ක උරුමය. අවුරුදු 2500ක් සිංහල ජාතියත් බුදුදහමත් බෞද්ධ සංස්කෘතියත් තුලින් පෝෂණය වෙච්ච මේ වගේ ජාතියක් ඉන්න රටක් තවත් ලෝකේ නැහැ. එකම රට අපේ රට මේ ශ්‍රී ලංකාව. ඒ නිසා වෙන්න යන විපත්තිය එක මහා විපත්තියක් වෙලා කුරිරු ත්‍රස්තවාදයේ අවුරුදු 30කින් අපට විශාල වේදනාවක් දුකක් ඇති කරලා ඒක පරාජය කරාට පස්සේ තවත් එවැනි ප්‍රශ්න ඇති වේදෝ කියන බය සැකය අපි තුල තියෙන නිසා එවැනි දේවල් ඇති නොවෙන්නට ඇති නොකරන්නට තමයි මේ බුදුබල සංවිධානය වගේ සංවිධාන ආරම්භ වුණේ. අපේ වෙන අරමුණක් නැහැ. මේක දේශපාලන අරමුණක් කරා යන ගමනක් නෙමෙයි අපේ හාමුදුරනේ. අපිට කිසිම දේශපාලන පක්ෂයක් නැහැ. ඔයත්තන්ට ඕනම දේශපාලන පක්ෂයකට අයිති වෙන්නට පුළුවනි. බුදුබල සේනාව අපි වැඩ කරන්නේ අපි දැනුවත් කරන්නේ ඔයත්තන්ට කරුණු පහදලා දෙන්නේ මේ සිංහල ජාතියත් බුද්ධ ආගමත් ගැන. අපි මොන පක්ෂයට අයිති වුණත් අපි සිංහලය බෞද්ධ හැටියට එකතු වෙමු. අපිට ප්‍රශ්න ගොඩාක් තියෙනවා. අපිට වරද්දලා තියෙන අපේ හාමුදුරු සඳහන් කළ විදිහට ගොඩක් දේවල් වැරදිලා තියෙනවා. තවත් ගොඩාක් දේවල් අපිට අහිමි වෙලා තියෙනවා. මෙන්න මේවා මනමින් තේරුම් අරගෙන කොහෙද අපිට වැරදුනේ? මොනවද අපිට අහිමි කළේ? මේ තේරුම් අරගෙන ඒ අයිතිය ලබා ගැනීමට අපේ අයිතිය ලබා ගැනීමට පෙරමුණ ගන්නට අපේ සිංහල බෞද්ධයන් දැනුවත් කරන්නට එයාට යහමඟ කියා දෙන තමයි බුදුබල සේනා සංවිධානය ආරම්භ කළේ. මෙතන නිකාය ભેදයක්, පළාත් ભેදයක්, කිසිම ભેදයක් නැහැ. මේ අපේ හාමුදුරුවෝ, අපේ පන්සල්, අපේ බෞද්ධයෝ පසුගිය කාලේ අපි විශාල වේදනාවකින් සිටි බව දන්නවා අපේ හාමුදුරුවෝ. අපිට නායකයෙක් නැහැ, මූලස්ථානයක් නැහැ, ප්‍රධානියෙක් නැහැ, ප්‍රශ්නයක් කියන්න තැනක් නැහැ. මේ වගේ ප්‍රශ්න බෞද්ධයට තිබුණා. නායක ගොඩාක් හිටියා. උඩ බලන් මේ වගේ අනිත් අයට තැහෙන්න අපිට කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. අමාත්‍යාංශ තිබුණාට අපේ ප්‍රශ්න කියන්න තැනක් තිබුණේ නැහැ. ඒ නිසා මේක තේරුම් අරගත්ත අපේ අර මුලින් සඳහන් කළපු විවිධ බලවේග මූලධර්මවාදී ක්‍රිස්තියානි බලවේග මේ රට තුළ ක්‍රියාත්මක වෙන්නට පටන් ගත්තා. විශාල වශයෙන් අපේ දුක්පත්කම වෙනත් නැති බැරිකම් ප්‍රයෝජනයට ගනිමින් ගම්වලට ගිහිල්ලා විවිධ උපක්‍රම යොදමින් අපේ දුක්පත් අහිංසක අය මූලධර්මවාදීන් මාර්ගවාදී ක්‍රිස්තියානි ආගම් වලට හරවන්න පටන් ගත්තා. අපි කවදාකවත් එහෙම කළේ නැහැ. අපේ අලගලබඩ ඥානසාර හාමුදුරු කිව්වා වගේ අපේ ඉතිහාසයේ කවමදාක්වත් අපේ හාමුදුරු හරේ මේ ගිහිලා අන්‍ය ආගමිකයන් බලෙන් රවට්ටලා අපේ ආගමට ගත්තේ නැහැ. අපි බෞද්ධ කවමදාක්වත් මේ අවුරුදු 2500 තුල ලෝකෙ කිසිම රටක එක ලේ බිඳුවක් හලලා නැහැ මේ ධර්මයේ ප්‍රචාරය කරන්නේ. බෞද්ධ අතර කිසිම ගැටුමක් නැහැ. අපේ සතුටක් නැහැ. අපේ කිසිම වාදයක් නැහැ. ඒකම පසුගිය කාලේ මේ මූල ධර්මවාදීන්ගේ මඟ පෙන්වීම යටතේ අපේ ඥානසාර හාමුදුරුවෝ සඳහන් කළ විදිහට විවිධ බුදුවරු බෝධිසත්වරු මාර්ගඵල ලාභීන් වගේ බී වෙලා
මේ බෞද්ධයන් මේ ටික හදාගන්නilla. ඇයි මේ පුංචි පවුල රත්තරන් කියන ගිනි බෝල ගිල්ලේ අපි. ඒ නිසා අපේ ජාතියට මොකද වුනේ? තවදුරටත් මේ බෝල ගිලිනවද අපි? ඒ නිසා මෙන්න මේවා දැනුවත් වෙලා අපේ තිබිච්ච අඩුපාඩු අපිට වරද්දපු තැන්, ඒ වැරදිච්ච තැන් අවබෝධ කරගෙන මේ වැරදි හදා ගැනීම, නිවැරදි කර ගැනීම තමයි අපි සිදු කළ යුතු තිබෙන්නේ. ඒ නිසා අපේ හාමුදුරනේ අපි ඉන්නේ තාමත් නවදානන් තත්ත්වක මේ බව ඉතාමත් හොඳින් තේරුම් අරගෙන මේ තරුණ හාමුදුරුවෝ අපේ සමාජෙම ඉන්න හාමුදුරුවෝ යම් අඩුපාඩු ඇති අපේ විශ්ව අධ්‍යාපනයට පවා මේ විනාශය වෙනට කුමන්ත්‍රණය කළා. අපේ මහා පිරිවෙන් දෙක විද්‍යෝධ විද්‍යාලංකාර මහා පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල බවට පත් කළා. අද මේ තත්ත්වය උදා කළ දෙනකොට දොස් කියනව නෙවෙයි. ඒ හිත ගත මහාන කරන හාමුදුරන්ගේ හිත මහාන කරන අධ්‍යාපනය නැති කිරීම නිසා උගත් දුරට අර රටට ජාතියට සම්බුද්ධ ශාසනය වෙනුවෙන්ම කැපවෙච්ච එදා හිටපු හාමුදුරුවෝගේ අඩුවක් තියෙනවා. මේක තේරුම් අරගෙන මේක අපි අවබෝධ කරගෙන අපේ බෞද්ධ අපේ පන්සල් වලට මානසික සැරයක්වත් ගෙනල්ලා බෞද්ධ ගමේ ඉන්න බෞද්ධ ව්‍යාපාරික බෞද්ධ අපිට වැරදිච්ච තැන් අපිට වරද්දපු තැන් අපේ ව්‍යාපාර වලට අපේ ඉඩම් වලට අපේ ගමේ දරුවන්ගේ අඩුවීමට මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා මේව හදා ගන්න ඕන හාමුදුරනේ. එහෙම නැත්නම් තව අවුරුදු 40ක් ගියොත් අපිට ලොකු බයක් තියෙනවා. අපේ රටත් අර මැලේසියාවට ඉන්දුනීසියාවට එහෙම නැත්නම් ඉන්දියාව අවට තිබිච්ච බෞද්ධ රටවල් වලට තුණු දේ මේ රටත් වේද කියලා. ඒ නිසා තමයි මේ රට තුල අපි දැනුවත් කරගෙන යන්නේ. අපි කිසි කෙනෙක් එක්ක වෛරයක් නැහැ, ක්‍රෝධයක් නැහැ, අපේ ජාතිවාදයක් නැහැ, දේශපාලනවාදයක් නැහැ. අපි මේ කරන්නේ අපේ බෞද්ධ දැනුවත් කිරීම පමණයි. අපි බෞද්ධ වෙනුවෙන් සිංහලය වෙනුවෙන් මේ අවුරුදු 2500ටම කතා කළේ හාමුදුරුවෝ. ඔයයන්ට නායකත්වය දුන්නේ එදා මෙදා තුල හිටපු මිහිඳු මහරහතන් වහන්සේගේ ඉඳලා හාමුදුරුවෝ. ඒකට තමයි මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. වෙන අරමුණක් අපේ නැහැ, දේශපාලන අරමුණක් නැහැ, වෙනත් ભેදයක් මොකක්වත් නැහැ, ජාතිවාදයක් නැහැ. අපේ ජාතියේ තියෙන අඩුපාඩුකම් දුර්ලභකම් අපේ පෙන්වලා දෙන්නේ. මේවා හදාගන්න, මේවා හදාගෙන අපි නිවැරදි වෙන්න, ඒ වැරදිච්ච දේ නිවැරදි කරගෙන නැවත වාරයක් මේ අපේ රට, මේ අපේ ජාතිය, අපි අවුරුදු 2500ක් ආරක්ෂා කරගෙන ආපු අපේ රට, අපේ ජාතිය සම්බුද්ධ ශාසනය ඉදිරි පරම්පරාවට ආරක්ෂා කරලා දීම අපේ යුතුයකමක්, ආ වගකීමක් කියන බව මේ ගිහි පැවිදි සියලු දෙනාම හොඳින් අවබෝධ කර ගැනීම තමයි අපේ එකම අරමුණ. එහෙම නොකළොත් අපේ හාමුදුරනේ අපි ජාති ද්‍රෝහීන් වේවි, දේශද්‍රෝහීන් වේවි. අපේ යුතුයකම අපි හරියට ඉෂ්ට කළේ නැහැ කියලා. දැන් ඉන්න දේශපාලනඥයන්ට මේ දේශපාලන ක්‍රමයේ තුල බොහෝ දේවල් කරන්න බෑ මේ ඡන්ද ක්‍රමයේ තුල. ඒ නිසා තමයි අපිට සිද්ධ වුනේ මේ මැවිලා කතා කරන්නේ. මේ ආණ්ඩු විරෝධී නෙවෙයි. සමහර අය කියන්න පුළුවන් මේ හාමුදුරුවෝ මොන පිස්සුවක්ද? පන්සල දාන්න ටික වන්දලා ඉන්නතුව මේ මොනවද කියලා කතා කරන්න කියලා. එහෙම කතා කළොත් සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා කියලා තවදුරටත් හිටියොත් අපි දන්නා අවුරුදු 30කින් 40කින් අපිට වෙන්නේ මොකද කියලා. ඒ අනතුරු දැකලා තමයි අපි ඇවිල්ලා කතා කරන්නේ. අපේ හාමුදුරුවෝ ගර්භගත ඥානසාර හාමුදුරුවෝ, නන්ද හාමුදුරුවෝ මේ කතා කරපු දේවල් මේ ප්‍රදේශයේ නායක හාමුදුරුවෝ හොඳින් හිතට අරගෙන අපි යහපත් මිනිස්සු වෙමු. රටට ජාතියට ආදරය කරන මිනිස්සු වෙමු. අපේ වැරදි අපි හදාගමු. හදාගෙන මේ රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් තවත් අවුරුදු 2500ක් මේ රටේ පවත්වීමට අවශ්‍ය කරන යුතුයකම, ඒ වගකීම අපි හරියාකාර අපෙන් වෙන්න ඕන ඒ යුතුයකම ඉෂ්ට කරන්නට අදිස්ථාන කරගන්නේ කියා ඉතාමත් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව මතක් කරමින් ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා. නමක් හැටියට මෛත්‍රීමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වක ආරාධනා කරනවා. බහනුවර දිස්ත්‍රික් බොදුබල සේනා සංවිධායක, බොදුබල සේනා සම්බන්ධීකාරක අවසරයි අද්භූජ්‍ය ලියන්නල ශාසන රතන අපේ මහානායක ස්වාමි පාදයන්න් වහන්සේගෙන් අවසරයි නෙලිමාල බෞද්ධ මධ්‍යස්ථානාධිපති, එවැගේම සම්බුද්ධ ජයන්ති මන්දිරේ නිර්මාතෘ අති ගෞරවනීය බොදුබල සංවිධානයේ සභාපති ගෞරවනීය කිරම විමල ජෝති නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගෙන් අවසරයි. එවැගේම බොදුබල සංවිධාන ජාලයේ එවැගේම අමාවැස්ස නිර්මාතෘ අපේ ඥානසාර ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ
බුදුබල සංවිධාන ජාලයේ ජාතික සංවිධායක අපේ විතාරන්දරේ නන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ එවැගේම සංවිධාන කටයුතු වල නියැල ඉන්න අපේ විජිත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු ඇහැලියගොඩ නගරයේ බුදුබල සංවිධානයේ දැනුවත් කිරීමේ සංවිධානාත්මක මේ සමුළුව සංවිධාන කළ සංවිධායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. ජාති හිතකාමී සදහවත් කාර්මික පින්නතුනි, මේ වෙලාවේ වැඩිදුර අනුශාසනාවක් කිරීම සඳහා නෙවෙයි මා මේ වෙලාවේ ඉදිරිපත් වෙලා සිටින්නේ. අන්තර්ජාතික අධ්‍යක්ෂින් එවැගේම රටවල් දියුණු වීමේ ක්‍රියාවලිය කොතනින්ද පටන් ගන්නෙ? ඒ ක්‍රියාවලිය තුල තමාගේ මව්බිමට අපි ආදරය කරන්නේ කොහොමද කියන යථාර්ථ අත්දැකීමක් ඔයාලට මතක් කරලා දෙන්න මා මේ වෙලාවේ සූදානම් වෙන්නේ. මම අවුරුදු 18ක් පමණ අපි කතාවටත් කියනවා කොරියාව වගේ කියලා. දකුණු කොරියාවේ අවුරුදු 18ක අත්දැකීම් තුල ඒ රටට අපේ තරුණයෝ ගිහිල්ලා තමාගේ ශ්‍රමය, තමාගේ කැපවීම මොන තුල ඉඳගෙන කරනවද කියන අත්දැකීම මත ඒ කැපකිරීම ඉතාමත්ම ශක්තිමත් ලෙස අපේ රට තුල ක්‍රියාත්මක කරන්න බැරි කියන කාරණේ මතක් කරලා දෙන්න. බලන්න, කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32යි. පැය 3මාරක් ගත කරලා මහනුවරට යනකොට ඒ දේශගුණික විපර්යාසය සිදු වෙලා තියෙන ස්වභාවික වශයෙන්. ඒ වගේම තව පැය 2-3ක් ගත කරලා නුවරඑළියට යනකොට ස්වභාවික වශයෙන් දේශගුණික විපර්යාසයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ දන්නා රාජ්‍ය නොවන සංවිධාන ඇතම් බලවේග තමයි මේ රට මතු අනාගතේ අපේ බිමයයි කියාගන්න ක්‍රියාවලිය හදන්න තමයි මේ කාර්යය ව්‍යාපෘතිය පටන්ගෙන තියෙන්නේ. කොරියාවේ භාවිතා වෙන වචන 4ක් මම මේ වෙලාවේ ඔයාලට කියන්නම්. ජපාන් භාෂාවෙන් මම කියන්නේ නැහැ. කොරියාවේ කොරියන් භාෂාවෙන් වචන 4ක් එයයි ලෝකෙට දුන්නා. හරය රෑ 10 වෙනකන් වැඩ කරන්න ඕන. දැන් අපි ගත්තොත් එහෙම මෙතන ඉන්න අය 6ට අපේ රැකියාවට යන කෙනෙක් ඉන්නවද මෙතන 100න් කී දෙනාද ඉන්නේ? රෑ 10ට කාර්යාලේ දොර වහලා එන කෙනෙක් මෙතන ඉන්නවද? අපි කීයටද එන්නේ? බලන්න, කොරියාව භාෂාවෙන් වචන 4ක් ලෝකෙට දෙනවා. අංක 1 දුන්නා ඒ කට්ටිය. 2 දෙවනුවට හිතපල්ලා කිව්වා වැඩ කරන ආයතනේ හේසා. 3 වෙනිවට හිතපල්ලා කිව්වා කචුක්දේ තමාගේ පෞල් සංස්ථාව ගැන. අවසානයේ 4ට හිතපල්ලා කිව්වා මොකද්ද? මම ගැන. මෙතන ඉන්න ඔක්කොමලා අත දික්කලොත් අත උස්සන්න කිව්වොත් එimhe මේ 4න් පළවෙනිට දාන්න කියලා කිව්වොත් එහෙම මේ ඇහැලියගොඩ නගරේ ඉඳන් අපි කිව්වොත් එහෙම අත උස්සපල්ලා කිව්වොත් අන්තිම එකට අත උස්සයි. එහෙම නේද? එහෙනම් කොරියාවේ ඒක පුද්ගල ආදායම අද ඩොලර් 25000කට වැඩි. 1960 ගණන් වල අපි තමයි හාල්ලියවේ කොරියාව. අද මුළු ලෝකේ අන්තර්ජාලයේ ගත්තොත් එහෙම තුන්වෙනි දෙවෙනි තැනට ඇවිල්ලා ඉන්නවා පරිගණකය තුලින්. ඒ වගේම ඔබ පාවිච්චි කරන හෑන්ඩ් ෆෝනය අද ලෝකේ පළවෙනි. ඒ කියන්නේ ජපානයේත් අද පොලිමේ ඉන්න එකටකින් ෆෝටෝ එක ගන්න කොරියාවට ඇවිල්ලා හෑන්ඩ් ෆෝන් එක. අන්න බලන්න, අපි නිකමට කියනවා කොරියාව වගේ කියලා. නමුත් ඒ උත්සාහය අදිෂ්ඨානය මත තීරණය වෙච්ච දෙයක්. පින්නතුනි, ඒ අය ශීතකරණය වගේ මේ කාලේ ජීවත් වෙන්නේ මේ අවදියේ. හැබැයි ඒ කට්ටිය රස්නේ ගන්න කොම්පැනි වැඩ කරලා. අපේ අය අර පන්සිල් පද පහ මත පදනම් වල ජීවත් වෙන්න කියලා අපිට බුදුහාමුදුරු මතක් කළා. දෙවෙනි ශික්ෂාපදයේ තමයි අදින්නා දාන. අපි පැය 8ක් වැඩ කරනවා නම් අපි ඒ පැය 8න් පැය කීයක් සොර අරගෙන ඉන්නවද? කාර්යාලයට යන්නේ 9ට, ගෙදර එන්නේ 3ට. එහෙමනම් පන්සිල් පද
පහේ දෙවෙනි ශික්ෂාපදේ අපි එතනම කඩලා අපිට ගමනක් යන්න පුළුවන්ද? ඊළඟ මට මතකයි මෑත කාලේ මම ඇමතිවරු දෙන්නෙක් අරගෙන ගියා කොරියාවේ. තරුණ ජවය ශක්තිය ඇති කරලා පුහුණුවක් දීලා මේ රටට ගෙනල්ලා පාරවල් හැදීමේ නිර්මාණය, ගම් හැදීමේ නිර්මාණය ඇති කරන්න. මට මතකයි මම ළඟ තාම තියෙනවා ඒකේ වීඩියෝ කොට. ඒ වෙලාවේ ඇමතිවරු ගිහිල්ලා හොඳට කාලා බීලා ඒ අයත් එක්ක විනෝදේ සාකච්ඡා කරලා ආවා. එතනින් එහාට ඒක ඉවරුණා. මොකක්ද ඒක? ඒකත් හොඳට මතක තියාගන්න. කොරියන් භාෂාවෙන්ම මම කියන්නම්. අද ඒ රට හදපු, ඔය ව්‍යාපෘතිය හදපු එතුමාගේ ඒ ජනාධිපතිගේ දියණිය තමයි අද පක්ඛන්නේ කියන කාන්තාවට ජනාධිපති වෙලා ඉන්නේ. ඒක නිර්මාණය වෙලා එදත් ඒ සටන දියත් කළා, අදත් ඒ සටන දියත් කරනවා, හෙටත් ඒ සටන දියත් කරනවා. ඒක ජාතියේ නාමයෙන්, ශාසනයේ නාමයෙන්, ශාසනයට ආදරය කරන, ජාතියට ආදරය කරන, රටට ආදරය කරන භික්ෂුන් වහන්සේලාගේ කර්තව්‍යයක් කියන එක හොඳට මතක තබා ගත යුතුයි. එමෙතන තියෙන්නේ විශේෂ පුණ්‍යානුමෝදනය සිදු කිරීම. විශේෂයෙන් මෙම බුදු බලසේනා ගුවන්තොට බලකායේ බුදු සමුළුව සඳහා මෙම අවස්ථාවට වැඩම කරන්නට යෙදුණු බුදු බලසේනා සංවිධානයේ නායක හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ ස්වාමීන් වහන්සේලාට අපගේ පුණ්‍යානුමෝදනා පූර්ව ස්තුතිය මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම මේ සමුළුව සඳහා ප්‍රදේශයේ මහානායක ස්වාමීන් වහන්සේලා, ඒ වගේම විහාරාධිපති අපේ ස්වාමීන් වහන්සේලා, ත්‍රිනිකායික මහා සංඝරත්නය වැඩම කරන්නට යෙදුණා. උන්වහන්සේලාට අපගේ පුණ්‍යානුමෝදනා පූර්ව ස්තුතිය මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම මෙම සමුළුව සඳහා නොයෙක් ආකාරයෙන් ශ්‍රමය ලබා දෙමින් ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වුණු බෞද්ධ සියලු දෙනාට අපගේ පුණ්‍යානුමෝදනා පූර්ව ස්තුතිය පුද කරනු ලබනවා. ඒ වගේම සමුළුව සාර්ථක කර ගැනීම සඳහා වේදිකාව සැකසීම, ශබ්ද විකාශන යන්ත්‍ර සපයා දීම, ඒ වගේම සංග්‍රහ කටයුතු සැරසිලි දැනුවත් කිරීම ආදී සඳහා දායක වුණු සියලු දෙනාට, ඒ වගේම මාධ්‍ය ආයතන වලින් මේ සඳහා සම්බන්ධ වුණා වූ සියලු දෙනාට අපගේ පුණ්‍යානුමෝදනා පූර්ව ස්තුතිය මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම මෙම සමුළුව සාර්ථක කර ගැනීම සඳහා අපට ආරක්ෂාව ලබා දෙමින් කටයුතු සිදු කරන්නට යෙදුණු ඇහැලේගොඩ පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම මෙම සමුළුව සඳහා භූමිය ලබා දෙමින් කටයුතු සිදු කරන්නට යෙදුණු ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම සමුළුව සාර්ථක කරගන්න තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය කැප කරලා සියලු ආකාරයෙන් කටයුතු සිදු කරන්නට යෙදුණු සියලුම දෙනාට අපගේ පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පුද කරනු ලබනවා. අවසාන වශයෙන් මෙම සියල්ල සාර්ථක කර ගැනීම සඳහා සහාය දුන්නා වූ පොදු බල සේනා රුවන්පුර බලකායේ සියලු දෙනාට, ඒ වගේම හැලියොගඩ මේ පොදු බලකායේ නොයෙක් ආකාරයෙන් මේ සඳහා සම්බන්ධ වූ දායක වූ සියලුම දෙනාට අපගේ පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පුද කරමින් ස්තුති කතා නිමාවටපත් කරනවා. රැගෙන බලසෙන් යලිත් ඇවිදින් පෙරහැරේ මාර බල බිඳි බුදු පියාණනි ඔබ දෙසු ධර්මය අනතුරේ
ඉඳී එරන් කොත නිවි පහන් මැට අන්ධකාරයි සාසනේ කාහල නාදය නගනට කාලය ඇවිත් අවදි වෙමු සොයුරනේ ඉතින් අවදි වෙමු සොයුරනේ